අපි අද බලන්නේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගේ JIT එක්සෑම් එකේ පළවෙනි ලෙසන් එක. මේකෙදි අපි තියෙන කරුණු ටික කෙටියෙන් විස්තර කරගෙන යමු. එතකොට දැන් මේකේ මුලින්ම අපි කතා කරන්නේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි මේ විදිහට බැලුවොත් එහෙම පද්ධතියක් කියන්නේ යම්කිසි අරමුණක් ඉටු කරගන්න එකට එකතු වෙලා ක්‍රියා කරන සංඝටක සමූහයක එකතුවක් කියලා මෙතන කියන්න පුළුවන් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් ඔයාලට පද්ධතිය කියන එක ඔය විද්‍යාව විදි එහෙමද කියනවනේ අපි. එතකොට මේ යම්කිසි අරමුණක් ඉටු කරගන්න එකට එකතු වෙලා ක්‍රියා කරන සංඝටක සමූහයක එකතුවකට අපි කිව්වා පද්ධතියක් කියලා. එතකොට ඔයාලට මේ ටියුට් එක මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඒකෙන් ඔයාලට මේක ගන්න පුළුවන්. හරිද? ඊළඟට මේකේ මේ ඊළඟට අපි එනවා පරිගණකයක් පද්ධතියක් විදිහට තමයි අපි සලකන්නේ. පරිගණකයට දත්ත ඉන්පුට් කරලා සකස් කරලා තොරතුරු නැත්නම් ඉන්ෆර්මේෂන් එළියට ලබා දෙනවා. එතකොට ඒක පරිගණකයක් පද්ධතියක් විදිහට සකස් කරන්නේ. ඊට පරිගණකයේ දෘඩාංග වෙනවා. එතකොට පරිගණකයක අපි දන්නවා භෞතික කොටස් ඔක්කොටම කියනවා දෘඩාංග නැත්නම් හાર્ඩ්වෙයාර් කියලා තමයි කියන්නේ. එතකොට හાર્ඩ්වෙයාර් වර්ග ගොඩාක් තියෙනවා වර්ගීකරණය කරලා තියෙනවා. ඊළඟට අපිට තියෙනවා මේ ආදාන හා ප්‍රතිදාන උපකරණ. එතකොට ආදාන හා ප්‍රතිදාන උපකරණ ආදාන කියන්නේ input devices පරිගණකයට දත්ත හා තොරතුරු ලබා දෙන උපකරණ වලට අපි කියනවා ආදාන උපකරණ. ප්‍රතිදාන උපකරණ විදිහට පරිගණකයෙන් පිටතට දත්ත හා තොරතුරු ලබා දෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රතිදාන උපකරණ. එතකොට ආදාන උපකරණ විදිහට අපිට ප්‍රධාන වශයෙන්ම තියෙනවා කීබෝඩ් එක, මවුස් එක. එතකොට ප්‍රතිදාන විදිහට අපි දාන්නේ මොනිටර් එක. තව ඊට අමතරව කරුණු يعني උදාහරණ ගොඩක් තියෙනවා. ඊළඟට අපි යනවා මේ මතක උපකරණ කියලා. මතක උපකරණ නැත්නම් ආචයන උපකරණ එහෙම කියලා කියනවා. පරිගණකයට දත්ත දැන් ලබා දුන්නට පස්සේ ඒවා ඒකේ රඳවා තියාගන්නේ මතක තියාගන්නේ මතක උපකරණ හරහා. ඒතකොට ආචයනය කරනවා කියන්නේ ගබඩා කරන උපකරණ. මතක උපකරණ විදිහට RAM එක ගන්න පුළුවන් සරලව. ඊට පස්සේ ආචයන උපකරණ ගත්තාම ඒත් ගබඩා කරන ඒවා මතක යටතටත් ගෑනෙනවා. එතකොට ඒ වගේ තාක්ෂණයන් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි චුම්බක මාධ්‍ය. කියන්නේ චුම්බක තාක්ෂණය පාවිච්චි කරලා ගබඩා කර ගන්නවා. උදාහරණයක් විදිහට hard disk ගන්න පුළුවන්, magnetic tapes ගන්න පුළුවන්. එතකොට ඒ වගේ උදාහරණ තියෙනවා. ඊළඟට ප්‍රකාශ මාධ්‍ය උපකරණ තියෙනවා. CD, DVD ඒ වගේ ඒවා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රකාශ කියන්නේ එතනදී ආලෝක විදියට ලේසර් පාවිච්චි කරනවා. ඒකට අපි ඒවට කියනවා ප්‍රකාශ මාධ්‍ය උපකරණ. ඊළඟට තියෙනවා ඝන තත්ත්ව උපාංග. ඝන තත්ත්ව උපාංග කියන්නේ ඒ වගේ චලනය වෙන කොටස් නෑ. ඒතකොට මෝටර නෑ. ඒතකොට මෙමරි කාඩ්, එතකොට SSD hard disk ඒ වගේ ඒවා අපිට මේකෙදි ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා ප්‍රොසෙසර් එක නැත්නම් සකසනය. පරිගණකයේ මොලේ විදිහට තමයි ක්‍රියා කරන්නේ. එයා පරිගණකයේ දත්ත හා තොරතුරු සකස් කිරීමට උදව් කරනවා. එතකොට අපි අද කාලේ දන්නවා i3, i5, i9 කියන්නේ ප්‍රොසෙසර් මාදිලිය තමයි. ඊළඟට අපි එනවා මෘදුකාංග software. එතකොට අපි පරිගණකයෙන් ගොඩක් වැඩ කර ගන්නවා. පරිගණකයට මොනවා හරි වැඩ ටිකක් කරගන්න අපි උපදෙස් ටිකක් දෙනවා. ඒ උපදෙස් වලට අපි කියන මෘදුකාංග software එකක්. එතකොට software අපි නිර්මාණය කරනවා මෘදුකාංග. ඊළඟට මේ මෘදුකාංග ගත්තාම ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය කරනවා. පද්ධති මෘදුකාංගයි, උපයෝගිතා මෘදුකාංගයි. ඒතර පද්ධති මෘදුකාංගය කියන්නේ පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ඕන වෙන මෘදුකාංග. ඒතර ප්‍රධානතම මෘදුකාංගයක් විදිහට මෙහෙයුම් පද්ධතිය ගන්න පුළුවන්. ඔපරේටින් සිස්ටම් එක Windows 7, Linux, Ubuntu එහෙම කියලා තියෙනවා. එතකොට Android, එතකොට ජංගම දුරකථන වලට වෙනම තියෙනවා Android එක. ඒතර උපයෝගිතා මෘදුකාංග කියන්නේ යුටිලිටි සොෆ්ට්වෙයාර් කියන්නේ පරිගණක පරිගණකයේ ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කරන්න. ඒ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න පාවිච්චි කරන මෘදුකාංග. වයිරස් කාඩ් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඩිස්ක් ක්ලීන් අප් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ දෝෂ තියෙන ඔෆ් වෙන එකක් වෙන්න පුළුවන්. ඒ වගේ. යෙදු මෘදුකාංග කියන්නේ පරිගණකේ පාවිච්චි කරන පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය කියන්නේ වැඩ ටික කරගන්න තියෙන මෘදුකාංග ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. එතකොට අපි ගේම් එකක් ගහනවා වෙන්න පුළුවන්, සින්දුවක් අහනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවට පාවිච්චි කරන මෘදුකාංග ලියුමක් ටයිප් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ ඒවට අපි ගන්න මෘදුකාංගය. ඊළඟ පරිගණකයේ තැනුම් මේකකරු සටහන කියන්නේ
පරිගණකයට දත්ත හා තොරතුරු ලබා දෙනවා. ඊට පස්සේ ඒක සකස් කරලා ප්‍රතිදානය කරනවා. ඊට අමතරව ගබඩා කරගන්නවා. ඒක අපි කියනවා පරිගණකයේ තරම් මේකක රූප සටහන. ඊළඟ මධ්‍ය සැකසුම් ඒකකයේ ගත්තාම මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පාලන ඒකකයේ තියෙනවා. ඒකෙන් තමයි පරිගණකයේ සියලු කොටස් පාලනය කරගන්නේ. අංක ගණිතමය හා තාර්කික ඒකකයේ තියෙනවා. ඒකෙන් තමයි ගණිතමය හා සැසඳීම. ගණිතමය අංක ගණිතමය ක්‍රියාකාරකම් එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, සංසන්දනය කරන ඒවා කරන්නේ ඒකෙන්. ඊළඟට මතක රෙජිස්ටර් කියලා තියෙනවා. ඒක තමයි తాවකාලික මතකයක් විදිහට ක්‍රියාත්මක කරන්නේ. මේ මධ්‍ය සැකසුම් මේකකයේ ක්‍රියාත්මක කරන්න හරි ක්‍රියාත්මක කරපු හරි දැන් తాවකාලිකව ඒක ගබඩා කරලා තියාගන්නවා. ඊළඟට තියෙනවා ප්‍රතිදාන. ප්‍රතිදාන කියන්නේ පරිගණකයෙන් එළියට ලබා දෙන ප්‍රතිදාන එළියට ලබා දෙන දත්ත තොරතුරු. ඊළඟට මතක ආචරණ උපකරණ අපි කතා කරන්නේ ගැන ආයෙ පොඩි විස්තරයක් මෙතන ලියන්න තියෙනවා. මේ තියෙන පරිගණකයේ දැනුම මේකක රූප සටහනක්, ඉන්පුට් ඩිවයිස් තියෙනවා, ආදාන උපකරණ. මේ තියෙන්නේ ප්‍රොසෙසර් එකේ ප්‍රධාන කොටස් තුනයි. ඊට පස්සේ මෙමරි යුනිට් එකක් තියෙනවා. මතකේ ඒක තමයි දත්ත තොරතුරු ගබඩා කරගන්නේ. ඊට පස්සේ අපිට අවුට්පුට් ඩිවයිස් එකක් තියෙනවා. පරිගණක පද්ධතියෙන් එළියට ඒ සකස් කරපු ඒවා ලබා දෙන්න. ඒත් දත්ත හතොරතුරු කියලා මාතෘකාවක් ගන්නවා. දත්ත කියන්නේ අපි නිර්වචනය කරනවානේ. වෙන වෙන වශයෙන් ගත්තාම අර්ථයක් දෙන්න බැරි අංක වචන සලකුණු වලට අපි data දත්ත කියලා කියනවා. ඒතර දත්ත අපිට තීරණ ගන්න බෑ කියලා කියනවා. ඒක අපිට සකස් කරපුවම තොරතුරු හම්බ වෙනවා. තොරතුරු නිවැරදි තීරණ ගන්න තොරතුරු මේ ඉදිරියට පාවිච්චි කරන්න උවමනා දේවල්. මේ තීරණ ගන්න තොරතුරු අපිට ඕන වෙනවා කියලා කියනවා. ඊළඟට ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ කියලා එකක් කතා කරනවා. ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ කියන්නේ කාලීන බව වෙන්න පුළුවන්, නිරවද්‍යතාවය, සම්පූර්ණ බව, සම්පූර්ණ වෙන්න ඕනේ, අදාළ බව, එක එක ශේෂ්ත්‍ර වලට අදාළ වෙනවා, තොරතුරු වෙනස් වෙනවා, නිරවද්‍ය වෙන්න ඕනේ, සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ, යාවත් කාලීන වෙන්න ඕනේ. යාවත් කාලීන වෙනවා කියන්නේ කාලෙන් කාලයට අලුත් වෙලා අලුත් තොරතුරු තියෙන්න ඕනේ. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඊළඟට අපි එනවා පුද්ගල පරිගණක දුඩාංග පිරිවිතරය. කියන්නේ අපි පිරිවිතර කියන්නේ පරිගණකයක් මිලදී ගන්නකොට අපි ඒකේ බලන්න ඕන දේවල් තියෙනවා. ඒක හොඳ පරිගණකයක් නම් ඒකේ මොනවද ඒකේ තියෙන ලක්ෂණ. අපි එතකොට ගත්තාම ප්‍රධාන වශයෙන් මේකේ RAM එකේ වේගය බලනවා, ප්‍රොසෙසර් එකේ වේගය බලනවා, ඊට පස්සේ හાર્ඩ් ඩිස්ක් එකේ ධාරිතාව බලනවා, ඊට පස්සේ අපිට VG එකේ කියන්නේ මේ කියන්නේ ග්‍රැෆික් කාඩ් එකේ මතක ධාරිතාව බලනවා, සවුන්ඩ් ගැන පොඩ්ඩක් බලනවා. ඒ වගේ ගොඩක් ඒවා බලනවා. ඊට පස්සේ ඒකේ තියනවාද බලනවා ජාල කරන කෙවෙනියා කාර්ය 45 තියෙනවාද ඊට පස්සේ Wi-Fi කනෙක්ට් වෙන්න පුළුවන්ද එතකොට ඒ දෘඩාංග විදිහට අපිට බලපුවම ලැප්ටොප් එකක් වගේ ගත්තොත් ඒක USB පෝට් තියෙනවද HDMI පෝට් තියෙනවද ඒ වගේ C type පෝට් තියෙනවද නේද ඒ වගේ භෞතික දේවල් බලන්න ඕනේ ඊළඟට අපිට පුළුවන් මේ මේකේ වගකීම් කාලය අපිට ගොඩක් වැදගත් වෙනවා වගකීම් කාලයේ සේවාවන් සපයනවද අන්න ඒ වගේ දේවල් අපිට ඕන වෙනවා ඊළඟට අපි එනවා අන්තර්ජාලය හා සේවාවන්. එතකොට අන්තර්ජාලය ගත්තාම අන්තර්ජාලය හා සේවාවන් කියන්නේ මේ අන්තර්ජාලය කියන්නේ ලෝකේ පුරා අපිට පරිගණක ජාලවල එකතුවක් තමයි මේ අන්තර්ජාලය කියන්නේ. ඒකෙන් සේවාවන් ගොඩක් අපිට ලබා දෙනවා. එතකොට මේ මෙතන මේක අදාළ වෙන්නේ මේක වැරදීමකින් තමයි මෙතෙන්ට වැටලා තියෙන්නේ. මම ඒක අයින් කරන්නම් මෙතන මේ අන්තර්ජාලය හා සේවාවන් කමන්නේ අපිට ඒක පාවිච්චි කරන්න ඒක ගැන විස්තර ඉස්සර පාඩම කියනවා. ඒත් අන්තර්ජාලය හා සේවාවන් ගත්තාම අන්තර්ජාලය කියන්නේ ලෝකේ පුරා අපිට පරිගණක ජාලවල එකතුවක්. අපි පරිගණක කීපයක් එකිනෙකට සම්බන්ධ කරනකොට අපි කියන පරිගණක ජාලයක් කියලා. ඒතන ඉන්ටර්නෙට් එකෙන් අපිට හම්බ වෙනවා ඊමේල් පහසුකම්, මැසේජ් කරන්න පුළුවන්, දත්ත ගබඩා කිරීමේ හැකියාව. අන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඊළඟ මේ දෘඩ තැටිය කියන එක මම විස්තර කරන්නම්. දෘඩ තැටිය කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක. ඒකේ තමයි දත්ත හතරතුරු ගබඩා කරලා තියාගන්නේ. එතකොට අපි කම්පියුටර් ගත්තාම අපේ මෙහෙයුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම් එකත් මේ දෘඩ තැටිය ඇතුලේ තමයි ගබඩා කරලා තියාගෙන ඉන්නේ. එතකොට ඒක ඇතුලේ දැන් අලුත් ටෙක්නොලොජි අනුව මේ දෘඩ තැටි අලුත් තාක්ෂණය යටතේ එනවා. එතකොට ඒවා ගොඩක් වේගවත්. ඊළඟ මව්පූර්ව මදර් බෝඩ් එක කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධානතම පරිපථය. ඒකට තමයි අනිත් උපකරණ ගොඩක් සම්බන්ධ වෙන්නේ. එතකොට මව්පූර්වයේ මොන හරි ගැටලුවක් ආවොත් ඒක සම්පූර්ණ පරිගණකයේම ගැටලුවක් තමයි. එතකොට මදර් බෝඩ් එකක්, එතකොට ලැප්ටොප් එකක්, ඩෙස්ක්ටොප් එකක් කියන්නේ අපිට මදර් බෝඩ් දක්නට හම්බ වෙනවා. කෙවිනි කියන්නේ මදර් බෝඩ් එක තමයි පිටලා තියෙන පෝට්ස් කියලා අපි කියනවා. එතකොට පරිගණකයට බාහිරින් උපකරණ සම්බන්ධ කරගන්නේ මේ කෙවිනි හරහා. පෝට්ස් හරහා. එතකොට USB පෝට් එක, HDMI, එතකොට VGA පෝට් එක, parallel පෝට් එක,
ඊළඟට කීබෝඩ් මවුස් සම්බන්ධ කරන්න PS2 පෝට් එක, අන්තර්ජාලයට සම්බන්ධ වෙන RJ45 පෝට් එක, ඒ වගේ පෝට් පාවිච්චි කරනවා. ඊළඟට මේ චිප්සෙට් එකක් කියන්නේ අපේ මව්පුරියම පිහිටලා තියෙන පොඩි පරිපථ ටිකක්. ඒතකොට චිප්සෙට් එකක් හරහා මදර්බෝඩ් එකේ එක එක කොටස් කෝල් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන්. ඊළඟට පරිගණක තීරය නැත්තම් මොනිටරේ. එතකොට පරිගණකයක් ගත්තාම ඒකේ ප්‍රධාන වශයෙන්ම ඒ කියන්නේ අපිට අවුට්පුට් එකක් දකින්න හම් වෙන්නේ මොනිටර් එක හරහා. ඒතර මොනිටර් එකේ එක එක තාක්ෂණයන් තියෙනවා. මුලින්ම තිබුණ CRT තාක්ෂණය. ඒක ගොඩක් විදුලි බලය යනවා. පාවිච්චි කරන්න අමාරුයි, ප්‍රමාණයෙන් විශාලයි, බරින් වැඩි. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ LCD තාක්ෂණය ආවා. ඊට පස්සේ දැන් මේ කාලේ තියෙන LED. LED වල ගොඩාක්ම බරින් අඩුයි. ඊට පස්සේ රූපේ හොඳට ගොඩක් පැහැදිලි. ඊට පස්සේ මිලෙන් ඒ කියන්නේ හැසිරීම පහසුයි, මිලෙන් අඩු වෙලා තියෙනවා. ඊළඟට බල ශක්තිය පරිභෝජනය, ඒ කියන්නේ විදුලි බලය යන එක ගොඩක්ම අඩුයි. ඊළඟට මේ චිත්‍රක සැකසුම් එකකේ කියන්නේ VGA කාඩ් එක. එතකොට අපි මේකේ GB වලින් තමයි මේකේ ධාරිතාවම ඉන්නේ මේ MB වලින්. එතකොට වැඩි කැපැසිටි එකක් තියෙන VGA කාඩ් එකක් චිත්‍රක සැකසුම් එකකයක් තිබුණොත් අපිට හොඳ ක්වොලිටි ෆොටෝස් බලා ගන්න පුළුවන්, වීඩියෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගේම් ප්ලේ කරන කට්ටියට එහෙම ගේම් එහෙම ප්ලේ කර ගන්න පුළුවන් වෙන්නේ මේ චිත්‍ර සැකසුම් එකේ කැපැසිටි එක වැඩි වුණාම. ඊළඟට පුද්ගල පරිගණක සඳහා මෘදුකාංග පිරිවීතර ගැන කතා කරොත්, මෘදුකාංග ගැන කතා කරොත් අපි OS එක ගැන බලන්න ඕන. ඔපරේටින් සිස්ටම් එක Windowsද, Windows වල version එක මොකද්ද? ඒක ඇක්ටිවේට් කරගත්ත කොපියක්ද? ඒ කියන්නේ හොර කොපියක් නෙමෙයි, ඒක ඔරිජිනල් එකක්ද? ඒ වගේ දේවල් බලා ගන්න ඕනේ. ඊළඟට යෙදුම් මෘදුකාංග මොන වගේ software ද ඒකේ තියෙන්නේ? ඒ වගේම වැඩ කරගන්න පුළුවන් ඒවද? අත්‍යවශ්‍ය ඒවා දාගෙනද? ඒ වගේ දේවල් අපි බලන්න ඕනේ. උපේදා මෘදුකාංග කියන කලින් කිව්වා පරිගණක ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කරගන්න ඕන වෙන දේවල්. එතකොට පළවෙනි පළවෙනි ජිට් පාඩමේ සමරි එකක් තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලට මේකේ තියෙන මූලික ටික ඔයාලට ඔලුවට දාගන්න පුළුවන්. මේ ටික තමයි මේ පළවෙනි පාඩමෙන් කරුණු විදිහට අපිට ඕන වෙන්නේ. ඊළඟ පාඩම් වලින් අපි බලමු ඊළඟ කොටස් ටික සම්පූර්ණ කරගන්න. ඔයාලට මේ ටියුට් එක මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේක පෝස් කරලා හරි වීඩියෝ එක හිමීට ඒ ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරි.